මිනිමැරුමක් කියලා කියන කිසිම සාක්ෂියක් නැහැ. පුංචි සාක්ෂියක් හරි තිබුණා නම් අපෙන් ගැලවෙන්නෙත් නැහැ. අවුරුද්දකට විතර පස්සේ අපි කේස් එක ක්ලෝස් කරලා තියෙනවා. ඕගලන් කොහොමද තීරණය කරන්නේ මේක මිනිමැරුමක් කියලා? ඒ වුණාට මැඩම් ක්‍රිෂානිට ජීවිතේ නැති කරගන්න තරම් කිසිම හේතුවක් තිබිලා නැහැ. එහෙම කවුද කියන්නේ? ක්‍රිෂානිගේ අම්මා. ක්‍රිෂානිගේ අම්මා දන්නවා මේකේ තියෙන බැරෑරුම්කම. ඇයි එහෙනම් එයා ඇවිල්ලා කම්ප්ලේන් එකක් දාන්නේ නැත්තේ? එයා ඉන්නේ තවමත් කම්පණයෙන්. එයාට හිතාගන්න බෑ තවමත් මොනවද කරන්න කියලා. ඒකයි මැඩම්. ඇත්තද? අපිට බැරිද මැඩම් මේ කේස් එක ආපහු ඕපන් කරන්න? ඇත්තටම පුළුවන්. ක්‍රිෂානිගේ පේරන්ට්ස්ලා හරි ළඟම ඥාතියෙක් හරි ඇවිල්ලා මේ කම්ප්ලේන් එක දාන්න ඕනේ. ක්‍රිෂානිගේ අම්මට කියන්න ඇවිල්ලා මේ කම්ප්ලේන් එක දාන්න කියලා. එතකොට අපි ආයෙත් මේ කේස් එක ඕපන් කරමු. ඕකේ? thank you. Excuse me. ක්‍රිෂානි කාත් එක්කද එන්ගේජ් වෙන්න හිටියේ? රජීව්ගේ ෆැමිලි එකෙන් ක්‍රිෂානිගේ කසාදෙට කැමැත්තෙන්ද හිටියේ? මුලින්ම විරුද්ධත්වයක් තිබුණා. රජු ඔය ඔක්කොම ප්‍රශ්න විසඳුවා. ඇයි දැන් මැඩම් මගෙන් ප්‍රශ්න කරන්නේ? ප්‍රශ්න කිරීම වලින් අපට පුළුවන් යම් නිගමනවලට එන්න. ක්‍රිෂානිගේ මරණයෙන් පස්සේ ඔබ ඔබේ නෑයන් ගැන පැහැදීමකින් නෙවෙයිනේ හිටියේ. මිසිස් මෙන්ඩිස්ට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්ත කියන්න. සමහර නෑයින් ක්‍රිෂානිගේ වෙඩින් එකට ඊර්ෂ්‍යාවෙන් හිටියේ. සමහර නෑයින් විවාහයට විරුද්ධ වුණා. ඒකනේ ඇත්ත. ඇයි ඔබ ඒකට එකඟ වෙන්නේ නැත්තේ? මම දන්නවා මගේ දුව හැමතිස්සෙම ගන්න තීරණ හරි කියලා. එයා හදවතින්ම රජිට බැඳලා හිටියේ. ඕකේ ෆයින්. තැන්ක් යූ අනේ ක්‍රිෂානිගේ වෙඩින් එකට කිසිම විරුද්ධත්වයක් තිබුණ නෑ කියලා. මම ඒකට එකඟ වෙනවා. එහෙනම් ඇයි ක්‍රිෂානි ජීවිතේ නැති කරගත්තේ? මම හිතන්නේ නෑ මගේ දුව ඒ වගේ මෝඩ තීරණයක් ගන්නේ කියලා. මං ඒකෙන් අදහස් කරේ ක්‍රිෂානි එහෙම දෙයක් කරගත්ත කියලා නෙවෙයි. එහෙනම් ඇයි ක්‍රිෂානි මැරුණේ? මට ඒකට උත්තරයක් හොයාගන්න ඕනේ.